අපි විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තාම කොටස් 4කින් අපි අපේ සේවය ලබා දෙනවා. එකක් තමයි යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම මේ යටතේ අපේ අයවැය යටතේ. ඒ වගේම මානව සම්පත් වැඩි දියුණු කිරීම. ඒ වගේම බෙහෙත් සහ උපකරණ ලබා දීම. ඒ වගේම රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පරීක්ෂණ සහ සංවර්ධනය. ඔන්න ওই කාරණා හතර ඔස්සේ අපි මේ අයවැය තුලින් සෞඛ්‍ය අංශයට මුදල් වෙන් කරලා තිනවා. මේ යටිතල පහසුකම් සංවර්ධනය කියන කැලල ගත්තාම අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ නව දිශානතියකට යොමු කිරීමේ මූලික අධියර අපි අරගෙන තිනවා. මේක ඇතුලේ සෞඛ්‍ය සේවකයන්ට, සෞඛ්‍ය වෘත්තිකයන්ට තමන්ගේ ඩිග්නිටි එක, තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන ජීවත් වෙන්න පුළුවන් අභිමානවත් සෞඛ්‍ය සේවකයෙක් බිහි වෙන්න අවශ්‍ය දේ මේක ඇතුලේ තිනවා. ඒ වගේම අපේ ප්‍රතිකාර ලබා ගැනීමට එන රෝගියාට, එහෙම නැත්නම් අපෙන් සේවා ලබා ගැනීම සේවාලාභියාට ඩිග්නිටි එකක් ඇතුව, ආත්ම ගෞරවයක් ඇතුව, ආත්ම අභිමානයක් ඇතුව තමන්ගේ සේවය ලබා ගන්න පුළුවන් අවස්ථාව අපි සලසලා තිනවා මේකෙදි. අපි මේකෙදි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම අපේ වෘත්තිකයන්ගේ ඔවුන් සේවය කරන තැන දියුණු වටපිටාවක් ඇති කරන්න. ඒ වගේම සේවා ස්ථානය වඩා සුව පහසු එකක් බවට පත් කරන්න. අපි අද ගත්තාම බොහෝ සේවා ස්ථානවල විශේෂයෙන්ම රෝහල් වල ඒ වෘත්තිකයන්ට අවම වශයෙන් ඉන්න සුදුසු පහසුකම් තියෙන රෙස්ට් රූම් එකක්වත් නැහැ. චේන්ජින් රූම් නැහැ. ඒක නිසා ඒවා අපි මේක ඇතුලේ වැඩි දියුණු කරන්න අදහස් කරනවා. ඒ වගේම සෞඛ්‍ය වෘත්තිකයන්ට වඩාත් පහසුවෙන් වැඩ කරගෙන යන්න පුළුවන් විදිහේ වටපිටාවක් හදන්න. ඔවුන්ට අවශ්‍ය දියුණු උපකරණ සපයා දෙන්න. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය අනිකුත් සම්පත් සපයා දෙන්න අපි මේ අයවැයෙන් සෑහෙන ලොකු උත්සාහයක් අරගෙන තිනවා. රෝගීන්ගෙන් පැත්තෙන් ගත්තාම සෑම රෝගියෙකුටම ඇවිල්ලා වඩාත් හොඳ ආත්ම ගෞරවයක් ඇතුව තමන්ගේ සේවය ලබා ගන්න. ඔවුන්ට රෝහල් ගත වුණාට පස්සේ ඇඳක් ලබා දෙන්න. ඒ වගේම හොඳ සනීපාරක්ෂක පහසුකම් ලබා ගන්න. ඒ වගේම හොඳ ආහාරයක් පිළිවෙලකට ලබා ගන්න අවශ්‍ය පහසුකම් අපි මේ තුලින් හදනවා. ඒ වගේම අපි දන්නවා හුඟක් රෝහල් වල විශේෂයෙන්ම සමහර ශල්‍ය කර්ම සඳහා දිගු පෝලිම් තියෙනවා. ඒක නිසා මේ අයවැය තුලින් අපි මේ පෝලිම් අඩු කිරීමට ලොකු උත්සාහයක් ගන්නවා. මම හිතන්නේ මීට ඉස්සෙල්ලක කතා කරපු බොහෝ කතිකයන් ඒ සඳහා වූ කාරණා කිව්වා. ඊට අමතරව මම තව එකක් කියනවා. ජනාධිපතිතුමා විසින් ජනාධිපති අරමුදල මේ කාර්ය සඳහා, මේ පෝලිම් නැති කිරීමේ කාර්ය සඳහා යොදා ගන්න අපිට උපදෙස් දීලා තිනවා. විශේෂයෙන්ම දිගු පෝලිම් තියෙන කැටරැක්ට් සර්ජරි වගේ ඒවා, ඇසේ සුදු ඉවත් කිරීම, ඒ වගේම බයිපාස් සර්ජරි සඳහා, ඒ වගේම ඕතොපෙඩික් සර්ජරි, ඒ කියන්නේ මේ හිප් එක දාන එක, නී එක දාන එක, ඒ වගේ සර්ජරි සඳහා ජනාධිපති අරමුදලත් යොදාගෙන සෞඛ්‍ය අමාත්‍යාංශයත් එකතු වෙලා ඒකාබද්ධ වැඩසටහනක් අපි මේ දවස්වල සැලසුම් කරගෙන යනවා. ඒකේ වැඩ කටයුතු මේ දවස්වල වෙනවා. ඒ වගේම දත්ත පද්ධතිය වැඩි දියුණු කිරීම, දත්ත පද්ධතිය වැඩි දියුණු කිරීමෙන් රෝගීන්ට වගේම අපි හිතනවා අපේ විශේෂයෙන්ම අපේ වෘත්තිකයන්ට ඒකෙන් ලොකු වාසියක් ලැබේ කියලා. ඒක නිසා මේ දත්ත පද්ධතිය යාවත් කාලීන කිරීමේ වැඩේදී අපි අපේ වෘත්තිකයන්ගේ අවධානය සඳහා වඩාත් යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම අපේ සෞඛ්‍ය ශාස්ත්‍රය ඉක්විටි කියන එක ගැන අපි හරි සැලකිලිමත් වෙනවා. ඒ කියන්නේ හැම කෙනෙකුටම සාධාරණ අවස්ථා තියෙන්න ඕන මේ සෞඛ්‍ය ශාස්ත්‍රයට ප්‍රවේශ වීමට. ඒක නිසා අපි එක් ප්‍රදේශයක් අරගෙන, එහෙම නැත්නම් ඇමතිවරයාගේ, නියෝජ්‍ය ඇමතිවරයාගේ, එහෙම නැත්නම් ජනාධිපතිතුමාගේ දිස්ත්‍රික්කයේ විතරක් නෙවෙයි අපි රෝහල් හදන්නේ මේ ලංකාව පුරා පැතිරිච්ච අවශ්‍යතා හඳුනාගෙන ඒ අවශ්‍යතා අනුව තමයි අපි ඒ රෝහල් සැකසීමේ කටයුතු කරගෙන යන්නේ. ඒ වගේම human resources මානව සම්පත් සම්බන්ධයෙන් ගත්තාම අපි දන්නවා අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ලොකු මානව සම්පත් හිඟයක් තියෙනවා. පහුගිය අවුරුදු 3 ඇතුළත වෛද්‍යවරුන් හැර වෙනත් අය බඳවාගෙන තිබුණේ නැහැ. ඒක නිසා ඒ බඳවා ගැනීම අපි කඩිනම් කරලා තිනවා. ඒ වගේම මේ අපේ මානව සම්පතේ තියෙන ගුණාත්මක භාවය වැඩි කිරීම සඳහා, එහෙම නැත්නම් ක්වොලිටි එක වැඩි කිරීම සඳහා ඌ වැඩසටහන් සම්පාදනය කිරීමට මේ අයවැය තුලින් කටයුතු සලසලා තිනවා. ඒ වගේම මෙතෙක්කල් අවුරුදු 10කට ආසන්න කාලයක අයවැයවල් ඉදිරිපත් වුණා. නමුත් ඒ කිසිම අයවැයකින් බේසික් එක වැඩි කරලා තියුන්නේ නැහැ පඩියේ. ඒක නිසා අපිට ලැබිච්ච අවස්ථාවෙන් අපි නොසිතූ ලෙස
කවුරුවන් නොපැතූ ලෙස අපි මූලික වැටුප ඉතාමත්ම විශාල ප්‍රමාණයකින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න සියලු වෘත්තිකයන්ගේ වැඩි කරලා තියෙනවා. ඒකෙදි අපිට ලේසියෙන්ම තියුණා පොඩි දීමනාවක් එල්ලලා මේ සැරේ ෂේප් වෙලා යන්න. මොකද ඒ සඳහා වූ සාධාරණ අයිතියක් අපිට තියුණා. මොකද මේ රට පත්තුලටම වැඩිච්ච රටක්. සාමාන්‍යයෙන් ලෝකේ බංකොලොත් වෙච්ච රටවල් දෙකක් හැරුණාම අනිත් රටවල් ඔක්කොම සාමාන්‍ය තිබිච්ච තත්ත්වයට එන්න අවුරුදු 10ක්වත් කල් ගත වෙලා තියෙනවා. නමුත් අපි රජයක් විදියට අපිට තියෙන ආත්ම විශ්වාසය මත අපි තීරණය කරා මේ සැරේ වැටුප් වැඩිවීම රජයේ සේවකයන් ලබා දිය යුතු බවත් ඒ දිය යුත්තේ ප්‍රධාන වශයෙන්ම බේසික් එක මත එහෙම නැත්නම් මූලික වැටුප මත කියන කාරණේ ගත්තා. මේකෙදි මේක ඇඩ්ජස්ට් කරනකොට යම් ටෙක්නිකල් කාරණා සිද්ධ වෙනවා. ඒවා අපි මේ විදිහටම අපේ ආර්ථිකය තියාගැනීමේ අපේ අදහසක් නැහැ. අපේ ආර්ථිකය අනිවාර්යයෙන්ම එක්ස්පෑන්ඩ් වෙනවා. මේ ආර්ථිකය ප්‍රසාරණය වෙනවා. මේ ආර්ථික ප්‍රසාරණය වෙනකොට එහි ප්‍රතිලාභ අනිවාර්යයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ සෑම වෘත්තයකටම ලැබෙනවා. ඒ කියන්නේ කිසිදු සැකයක් තියාගන්න එපා. ඒක නිසා 2027 නෙවෙයි ඊට කලින් වුණත් ඒ ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. ඒක නිසා අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඉන්න සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා යම් පුජ්‍යලයන් කරන යම් ප්‍රකාශ වලට එහෙමම රැවටෙන්න එපා. ඔබ අපි ගැන විශ්වාසය තියන්න. අපි බොහෝ දෙනෙක් මේ අමාත්‍යාංශය ඇතුලේ වැඩ කරලා පාර්ලිමේන්තුවට ආව මිනිස්සු. මම අවුරුදු 25ක් වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරලා තිනවා. එතකොට ඒ අවුරුදු 25 ඇතුළතදී ඔබ අපි කෙරෙහි තිබූ විශ්වාසය, අපි කෙරෙහි තිබූ ලෙන්ගතුභාවය ඒ විදිහටම තියාගන්න. ඒ වගේම ওই හැම සර්කුල එකක්ම අපි කියවලා තිනවා. ওই හැම වංගුවක්ම අපි දන්නවා. ඒ වගේම හැම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් තුලම තියෙන හැම දෙයක්ම අපි හොඳට අධ්‍යයනය කරපු මිනිස්සු. ඒක නිසා අපි කවදාවත් මේ රටේ සෞඛ්‍ය වෘත්තිකයන්ට හානියක් වෙන කිසිම දෙයක් අපේ රජයකින් වෙන්නේ නැහැ. ඒක නිසා පැහැදිලිව අපි ගැන විශ්වාසය තියාගන්න. අපි ඔබ මේ රටේ ඉහළම වෘත්තිකයන් අතර සෑම විටම රඳවා ගැනීමට උත්සාහ ගන්නව විතරක් නෙවෙයි ඔබගේ වෘත්තීන් සියල්ලම ජාත්‍යන්තර තලයට රැගෙන යාම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නවා කියන පණිවිඩය අපි ඔබට දෙනවා.